ඊශ්‍රායලයේ ගාසා සටන් විරාම උල්ලංඝනයන් මැඩ පැවැත්වීම සඳහා හමාස් මැදිහත්කරුවන්ගෙන් ඉල්ලා සිටී. පලස්තීන හමාස් ප්‍රතිරෝධක ව්‍යාපාරය පවසන්නේ ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ සටන් විරාම උල්ලංඝනය කිරීම තව දුරටත් තීව්‍ර කරන බවත් නොමග යවන සාධාරණීකරණය යටතේ සිවිල් වැසියන්ට සහ ඔවුන්ගේ නිවාසවලට හිතාමතාම පහර දෙන බවත්ය. ගාසා තීරයේ සංසුන් භාවය සහ ස්ථිරත්වය පවත්වා ගැනීමට උත්සාහ කරන මැදිහත්කරුවන්ගේ සහ අනුග්‍රහය දක්වන රටවල උත්සාහයන් නොසලකා හැරීම සම්බන්ධයෙන් හමාස් ප්‍රකාශක සඳුදා මෙසේ ප්‍රකාශ කළේය. ඊශ්‍රායල ත්‍රන්තය උල්ලංඝනය කිරීම නැවැත්වීමට සහ සටන් විරාම ගිවිසුමට අනුගත වීමට බලපෑම් කිරීම සඳහා ස්ථිර ස්ථාවරයක් ගන්නා ලෙස ඔහු මෙම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය. ගාසා නගරයේ ගිනිකොන දෙසින් අඟහරුවාදා ඊශ්‍රායල හමුදා වෙඩි තැබීමෙන් පලස්තීන ජාතිකයන් දෙදෙනෙකු තුවාල ලැබූ බව ඔහු ප්‍රකාශ කළේය. ගාසා නගරයේ ගිනිකොන දෙසින් පිහිටි සෙයිටූන් අසල්විසි ප්‍රදේශයේ අල්-ෂාවා ඉන්ධන පිරවුම්හල අසලදී ඊශ්‍රායල හමුදා විසින් මෙම පුද්ගලයන් දෙදෙනාට වෙඩි තබා ඇති බව වෛද්‍ය මූලාශ්‍ර උපුටා දක්වමින් නිල පලස්තීන ප්‍රවෘත්ති ඒජන්සිය වන වෆා වාර්තා කළේය. 2023 ඔක්තෝබර් මාසයේදී ගාසා තීරයට ඊශ්‍රායලය විසින් දියත් කරන ලද ජන සංහාර යුද්ධය ආරම්භ වූ දා සිට ආම වශයෙන් පුද්ගලයන් 72,032ක් වැඩි වශයෙන් කාන්තාවන් හා ළමුන් මියගොස් ඇති අතර තවත් 1,71,661 දෙනෙකු තුවාල ලබා ඇති බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. ගිලන් රථ සහ සිවිල් ආරක්ෂක කණ්ඩායම් වලට ඔවුන් වෙත ළඟාවීමට නොහැකි වී ඇති බැවින් ගොදුරු වූවන් ගණනාවක් තාමත් සුන්බුන් යට සහ වීදිවල රැඳී සිටිති. පසුගිය ඔක්තෝබර් මාසයේදී සටන් විරාමයේ ප්‍රකාශයට පත් කළ දා සිට ඊශ්‍රායලය ගිවිසුම උල්ලංඝනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පලස්තීන ජාතිකයන් 587 දෙනෙකු මිය ගොස් තවත් 1,550කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. Hamas urges mediators to curb Israel's violations of Gaza ceasefire. The Palestinian Hamas resistance movement says Israeli forces continue to intensify their breaches of the ceasefire in the Gaza Strip by intentionally striking civilians and their residences under misleading justification. Hamas spokesperson Hazem Qasim, in a statement released on Monday evening, took a swipe at Tel Aviv for flaunting the efforts of mediators and sponsoring countries seeking to maintain calm and stability in Gaza. He called on these parties to adopt a firm position to pressure the Israeli regime into halting its breaches and adhering to the ceasefire agreement. The remarks came as two Palestinians were wounded by Israeli army fire on Tuesday in the southern part of Gaza City. The official Palestinian news agency Wafa, citing medical sources, reported that the two men were shot by Israeli forces near the Al-Shawa gas station in the Zaytun neighborhood southern of Gaza City. The Palestinian Health Ministry says that at least 72,032 people, mostly women and children, have been killed and 1,796 others wounded since the start of Israeli genocidal war on Gaza in October 2023. A number of victims remain under the rubble and in the streets as ambulance and civil defense teams have been unable to reach them. Since the ceasefire was announced last October, 587 Palestinians have been killed and more than 1,550 others wounded as a result of Israel's violations of the agreement. Thank you for joining us.